අපේ මේ කාර්යබහුල ජීවිතයේ එන ප්‍රශ්නවලට ඇත්තටම පාරම්පරික දැනුමෙන් උත්තර හොයන්න පුළුවන් දෙයක්ද? එක්තරා මූලාශ්‍රයක් මේ ගානේ මොනවද කියන්නේ කියලා තමයි අපි අද මේ විමසා බැලීමෙන් හොයලා බලන්න යන්නේ. හරි. එතකොට ප්‍රශ්නේ මේකයි. කෙනෙක්ගේ ජීවිතේට එක දිගට එන බාධකවලට අපේ පැරණි දැනුමෙන් ඇත්තටම පිළිතුරක් හොයාගන්න පුළුවන්ද? මේ මූලාශ්‍රය දිගේ අපි යන්නේ ඔන්න ඔය දේ ගැන විමසලා බලන්න තමයි. හොඳයි එහෙමනම් මේ කියන විසඳුම් අවශ්‍ය වෙන්නේ මොන වගේ ගැටලු වලටද? මූලාශ්‍රය ඉස්මතු කරන ගොඩක් දෙනෙක්ට පොදු වෙන්න පුළුවන් ජීවන ගැටලු කීපයක් ගැන අපි මුලින්ම බලමු. දැන් සමහර වෙලාවල් තියෙනා නේද කරන කියන හැම දෙයක්ම වරදිනවා වගේ දැනෙන කිසිම හේතුවක් හොයාගන්න බෑ. ඒත් එක දිගට බාධා පසුබෑම්. මූලාශ්‍රයට අනුව මේක තමයි ඔවුන් මුලින්ම අවධානය යොමු කරන කාරණය. ඊළඟට පවුලේ අයත් එක්ක ඒ වගේම ළඟම සම්බන්ධතාවල ඇතිවෙන නොහොඳ නෝක්කඩු සහ ගැටුම්. මේවටත් විසඳු හොයන බව තමයි මේ මූලාශ්‍රය සඳහන් වෙන්නේ. පෞද්ගලික ජීවිතේ විතරක්ම නෙවෙයි වෘත්තීය ජීවිතේදීත් ප්‍රශ්න එනවනේ. උදාහරණයක් විදිහට ව්‍යාපාරයක් කොච්චර උත්සාහ කරත් සාර්ථක කරගන්න බැරි වෙන එක. එහෙම නැත්නම් රැකියාවේ කිසිම දියුණුවක් නැතුව එක තැන පල් වෙන එක වගේ දේවල්. මේ බාහිරින් පේන ප්‍රශ්නවලට අමතරව හිත ඇතුලේ තියෙන නොසන්සුන්කම. ඒ කියන්නේ හිතට කිසිම සහනයක් නැහැ. හැම තිස්සෙම කලබලකාරී ගතියක්. නිින්දක් පවා හරියට නැති ගතියක්. අන්න ඒ වගේ තත්ත්වයක්. හොඳයි. ඉතින් මේ අපි කතා කරපු හැම ගැටලුවකටම මූලාශ්‍රය යෝජනා කරන විසඳුම මොකක්ද? අපි දැන් ඒ පැත්තට හැරෙමු. මෙන්න මේ මූලාශ්‍රය අපිට හඳුන්වලා දෙන්නේ ලාල් ගුරුන්නාන්සේව. එතුමාගේ පසුබිම ගැන කියෙද්දී කරුණු දෙකක් විශේෂයෙන් මිස්මතු කරනවා. එකක් තමයි ජිනරාජවිලියා පරම්පරාවෙන් පැවතගෙන එන එක. අනිත් එක තමයි රොඩි ආධ්‍යාත්මික සම්ප්‍රදාය තුල කටයුතු කිරීම. මෙතනදී මූලාශ්‍රය හරිම තදින් ඉස්මතු කරන තවත් දෙයක් තමයි එතුමාගේ අත්දැකීම් සම්භාරය. ඒ කියන්නේ වසර 22ක් පුරාවටම මේ ක්ෂේත්‍රයේ නියැලී සිටීම ප්‍රධාන සුදුසුකමක් විදිහට තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. හරිනම් මේ සේවාව ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ මූලධර්ම මොන වගේ පදනමක් මතද? මූලාශ්‍රයට අනුව ඔවුන්ගේ ක්‍රමවේදයේ හරය මොකක්ද කියලා අපි දැන් බලමු. ඔවුන්ගේ මූලිකම අරමුණක් විදිහට මූලාශ්‍රය දක්වලා තියෙන්නේ මෙන්න මේකයි. බුරුකාරයන්ගෙන් ගැලවීමක් ලබා දීම. දැන් මේකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ ක්ෂේත්‍රයේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් වංචනික ක්‍රියාවලින් මිදිලා අව්‍යාජ සේවාවක් විදිහට තමව ස්ථාපිත කරන්න උත්සාහ කරනවා කියලා. ඒකට අමතරව තවත් ප්‍රධාන පොරොන්දු තුනක් දෙනවා. පළවෙනි එක එන ගැටලුවටම ගැළපෙන විදිහේ පෞද්ගලික මඟ පෙන්වීමක් දෙනවා කියන එක. දෙවෙනි එක හරිම ගෞරවාන්විත සේවාවක් ලැබෙනවා කියන එක. තුන්වෙනි එක තමයි සම්පූර්ණ රහස්‍යභාවයේ සුරකීම. ඉතින් මේ කරුණු තුන හරහා විශ්වාසය ගොඩනගා ගන්න උත්සාහයක් දරන බව අපිට පේනවා. ඉතින් මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්න උනන්දුවක් තියෙන කෙනෙක්ට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහකුත් මේ මූලාශ්‍රය සපයලා තියෙනවා. මේ තියෙන්නේ ඔයාලා දැන් බලපු වීඩියෝ එකට ආධාරව තවත් විස්තර හොයාගන්න පුළුවන් ක්‍රම ගැන අපි ගෙනන කෙටි සාරාංශය. ඉතින් වීඩියෝ එක බැලුවට පස්සේ අදාළ පාර්ශවයන් එක්ක පහසුවෙන්ම සම්බන්ධ වෙන්න තියෙන නිල මාර්ග ගැන මෙහෙම පැහැදිලි කරන එක කාර්යබහුල ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා අපි හිතනවා. පළමුවෙනි දේ තමයි මේ ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය ඕනෑම කෙනෙකුට 074යි 724යි 90යි 68 කියන දුරකථන අංකයට සෘජු ඇමතුමක් ලබා දෙන්න පුළුවන්. දෙවනුව ඔයාට ඇමතුමක් ගන්න ටිකක් අපහසු නම් එහෙමත් නැත්නම් කාර්යබහුල වෙලාවක නම් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ අංකයටම ඊටා පහසුවෙන් WhatsApp පණිවිඩයක් යොමු කරලත් ඔයාට අදාළ තොරතුරු ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ දුරකථන අංකය සහ ඊට අදාළ අනිත් ලින්ක්ස් ඔයාලට මග නොහැරි ලේසියෙන්ම හොයාගන්න වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් කොටසේ වගේම කමෙන්ට්ස් වල උඩින්ම තියෙන පින් කමෙන්ට් එකෙත් අපි ඊටම පැහැදිලිව ඇතුළත් කරලා තියෙනවා. ඉතින් කෙටියෙන්ම කිව්වොත් ඔයාට අවශ්‍ය කරන සියලුම වැඩිදුර තොරතුරු ඩිස්ක්‍රිප්ෂන් එකෙන් පින් කමෙන්ට් එකෙන් එහෙමත් නැත්නම් අර ලබා දීලා තියෙන 0.74 අංකෙන් දැන් ඊටමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේ. අපි මේ නූතන ජීවිතයේ තියෙන සංකීර්ණ එකිනෙකට පැටලිච්ච ගැටලු වලට මෙන්න මේ වගේ පාරම්පරික සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් ඇත්තටම පිළිතුරක් ලැබෙයිද? නැත්නම් මේවා අතීතයටම අයිති වෙච්ච දේවල් විතරද? ඒක ගැන හිතන්න යමක් ඉතුරු කරනවා.